අප නැවතත් දොරමඩලාව සමග අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ මාතෘකාව ඔස්සේ අපි බොහෝ දුර සාකච්ඡාවකට මුල පෙරුවා. අපි කාර්යාලයක ගත්තත් මහමගදී මුණ ගැහුණා දෙන්නේ තුන් දිනේ මුණ ගැහුණා අපිට තියෙන දේවල් ගැන කතා කරනවා. අපි පාවිච්චි කරන දේවල් ඔරලෝසුවේ වර්ගය, ඇඳුමේ වර්ගය, අපි පාවිච්චි කරන සපත්තු දෙකේ වර්ගය, අපේ වාහනේ කොහොම බ්‍රෑන්ඩ් බඩු බලපුවාම ලෝකේ තියෙන ඉහළම ඒවා අපි ළඟ තියෙනවා. බැංකු පොත්වල ගිණුම් වල තියෙන දේවල්, අපේ තියෙන දීපල, ගේ හදලා තියෙන මොනවැන්ද, මන්දිර, මේ සියල්ල ගැන කතා කරනවා. මේ මොනවා තිබුණත් මොටද සතුට නැතුව අපි සතුටෙන් ඉන්නවද කියන එක කතා කරනවද? අපිට තියෙන දේවල් සියල්ල ගැන කතා කරමින් ඉන්නවා. සතුට කියන දේ අපි ළඟ තියෙනවද? හැබැයි සතුට තියෙනවද කියන එක ගැන අපි කතා කරනවද කියන ප්‍රශ්නෙත් අපි අවසන් වටේ කතා කරමු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සන්තුට්ටි පරමං ධනං. අපිට තියෙන ඉහළම ධනය සතුටයි. අද මේ ලෝකේ ජීවත් වෙන පවුල ගත්තොත් කුටුම්බ වලින් විශාල පිරිසක් සතුටින් නෙමෙයි අසන්ත මාත්‍යයේ ඉන්නේ. විශාල වශයෙන් සුසුම් දුක් දුම්නස් ගිනි වලින් ඇවිලිලා මෙන්න මේ වගේ තත්වයක තමයි අද මේ රටේ ඉන්නේ. සා ලෝකයේම. දැන් අපේ මැතිණිය සඳහන් කරා විදේශ රටවල් පිළිබඳව ඒ රටවල් වල ගත්තත් සෑහෙන්න ඒ මට්ටමම තමයි. ඉතින් ඔය දැන් අපිට වඩා චාරිත්‍ර විදි වලින් සමහර ආචාර විද්‍යාත්මක පැත්ත ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. හැබැයි සමස්තයක් හැටියට ගත්තම බොහෝ අයට සතුටක් නැහැ. ඒකට හේතුව අපට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදියට ලැබිච්ච දෙයින් සතුටු වෙලා ඉන්න මට්ටමක් නැති එක. හඹාගෙන යන එක. තරංගය. අරයා තට්ටුවකට ගැහුවොත් මෙයා තට්ටු දෙකයි. එයා මේ යම් වාහනයක් ගත්තම ඊට වඩා වාහනයක් මම ගන්න ඕන. එයාගේ තනතුරට වඩා ඉහළ තනතුරක් මම ගන්න ඕන. එයාගේ ෆේෂල් එකට වඩා හොඳ ෆේෂල් එකක් මම දාන්න ඕන. එයා අඳින ඇඳුමට වඩා හොඳ ඇඳුමක් මං අඳින්න ඕන. එයාගේ දරුවා යන ඉස්කෝලේට වඩා හොඳ ඉස්කෝලේකට මගේ ළමයාව දාන්න ඕන. මෙන්න මේ වගේ මේ පුදුමාකාර හඹාගෙන යාමක්. දැන් අතීතයේ අපේ මුතුන් මිත්තෝ ගත්තම දැන් සමහරු කියයි අතීතය ගැනම කියනවා කියලා. නෑ ඇත්තටම අතීතයේ මුතුන් මිත්තෝ ලද දෙයින් සතුටු වෙලා ස්වභාව ධර්මයේ රස විඳලා දැන් ස්වභාව ධර්මයේ රස විඳින්න බෑ ඇඟේ හැප්පෙනවනේ දැන් බලන්න පාරේ යන කට්ටිය කන් දෙකේ මේවා ගහගෙන ඉස්සරහට යනවා ඉස්සරහට එන මිනිස්සුව හැප්පෙන අපේ තරුණ පාරේ යනකොට මම හොඳට දැකලා තියෙනවා සෙල්ලමට බලන්නේ වටේ පිටේ මොකද්ද වෙන්නේ කියලා කුරුල්ලෙක්ගේ හඬක් අහන්නේ එතකොට ගංගාවක් ඇලදොලක් දකින්නේ හොඳ සෞන්දර්යාත්මක ගීතයක් රස විඳින්නේ කෝ දැන් බලන්නකෝ දැන් අපි අපේ ගාන්ධර්වයාණන් දැන් WD අමරදේව ශූරීන් වගේ අය ගැන අපි පහුගිය දවස්වල කතා කරා. එතුමාලා ඇතුළු මේ රටේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ ගීත සාහිත්‍ය අද ඒව වියකිලා යන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒව නෙමේ රස විඳින්න පුරුදු වෙලා තියෙන්නේ. මම මේ මෑතක කරපු ධර්මදේශනාවකදී කිව්වා ඒකේ සවුන්ඩ් කරන්න ආපු තරුණ ළමයාට කිව්වා හදන්න හොඳ ගීත මේ කැසට් පටයක් මේ CD තැටියක් මම ප්‍රචාරය කරලා දෙන්නම් මේ ඊටාම හොඳ ජාතික අභිමානී ගීත සෞන්දර්යාත්මක ගීත ආගමික ගීත එහෙම හදලා දෙන්න කියලා. දැන් එයා හදලා දුන්නා මම දැන් ඒක බලාපොරොත්තු වෙනවා අනිත් අයටත් කියන්න අහන්න කියලා. මොකද දැන් gedara දැම්මොත් අර ඉස්සෙල්ලා අපි ආපු මාතෘකාවත් එක්ක ආවොත් මාධ්‍ය වලින් අපිට ඇහෙන්නේ නැත්තම් හොඳ ගීතයක් අපි හරි හදාගෙන ළමයින්ට අහන්න දෙන්න ඕන. මට මතකයි එක කාලයක් මම සබරගමු විශ්වවිද්‍යාලයේ කාලයක් ඉගෙනුවා සමාජ විද්‍යාව මානව විද්‍යාව ගණන කාලේ මේ ඉඳලා යනවා එහෙට. ඒ යනකොට ඇහෙන්නේ අහගෙන ඉන්න බෑ තියෙන ගීත ටික. මම ඊට පස්සේ පටි දෙකක් රෙකෝඩ් කරගත්තා. රෙකෝඩ් කරගෙන යාළු කරගත්තා අපේ කොන්දොස්තර මහත්තයයි මේ අනිත් මහත්තයයි යාළු කරගෙන මම දෙනවා පටිය. ඊට පස්සේ දැන් ගිහිල්ලා අර පඹ ඉන්න කියන හරියෙන් තමයි බහින්නේ. එතකන් යනවා මේ ගීත ටික. එතනින් බහැලා යනකොට මම අරගෙන ඉල්ලගෙන යනවා. දැන් බහැලා යනකොට මාත් එක්ක තව 4-5 දෙනෙක් බහැලා යන ගමන් කතා වෙනවා. මේ බස් එකේ ඉන්න මිනිස්සු හරි හොඳයි නේද කියලා. ඒ කියන්නේ අර ඉච්ඡතට විශේෂිත ගීතනේ දාලා තියෙන ඒගොල්ලෝ දන්නේ මමයි මේ වැඩේ කරේ කියලා. ඒ නිසා අපිට තනිව දැන් අපි මේ ਵਿਚාරය කරනවා වගේම අපිට තනිව ටික හරි හැම කෙනාටම කරන්න දෙයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ අම්මලා තාත්තලාට පුළුවන් දැවැන්ත මෙහෙවරක් මේ සම්බන්ධයෙන් කරන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මට මතක් වුණා එකපාරට මේ කරුණ එනකොට මේ
ආදිත්ත පර්යාය සූත්‍රය මේ ගිනි ගැනීම මේ උන්වහන්සේ දේශනා කරන්නේ මේ සාමාන්‍ය මේ ගින්දරට එහා ගිය ගින්දරක් ගැන ඇහත් ගිනි අරගෙන තියෙන්නේ කන ගිනි අරන් තියෙන්නේ නාසය ගිනි අරන් තියෙන්නේ දිව ගිනි අරන් තියෙන්නේ කය ගිනි අරන් තියෙන්නේ මනස ගිනි අරන් තියෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඔන්න ඔය කියන ආයතන වලින් ඇතිවන ගින්න තමයි මේ සමස්ත ගින්නට බලපාන්නේ. ඒ නිසා අපිට පුළුවන්කමක් තිබුණොත් ඔය ආයතන වලින් ඇතිවන ඒ ගින්න නිවා ගන්න ගෙයි ගින්නත් නිවිලා යනවා. සමස්ත සමාජයේම තියෙන ගින්නත් නිවිලා යනවා. කොටින්ම කියනවා නම් ලෝක දුක නැමැති ගින්නත් නිවිලා ගිහිල්ලා සැබෑ සතුට අපිට උපදවා ගන්න ලැබෙනවා. ඉතින් අන්න එතෙන්ට තමයි අපි එන්න උත්සාහ කරන්න ඕන. අතනායක මහත්තයා. හසන්ත මේ අපේ හාමුදුරු හොඳ ප්‍රවේශයක් දුන්න මේ දැන් ඒ තමයි ඔය අපේ තරුණ පරම්පරාවට බොහෝ විට අසන්නට ලැබෙන්නේ අවරගණේ ගීත හා සාහිත්‍ය කලාවක්. ඒවා රස විඳින තරුණයන් වුණාම ඔය දයාරෝහණ මහත්තයා කියපු අනුෂා ගෝකුල මැතිණිය කියපු සමාජයේ හැර වෙන සමාජයක් බිහි වෙන්නේ නැහැ. පැරැන්නෝ මනමේ නාඩගම බැලුවා. හෙට සොකරි තිබුණා. ඊළඟ දවසේ සඳ කිදුරු තිබුණා. මේ වමයි බලන්න තිබුණේ. අර අපේ හාමුදුරුවෝ හොඳ ගීත ටිකක් අහන්න සැලැස්සුවම බස් එකේ ඔක්කොන්ටම මේ බස් එකේ හොඳ අය යනවා කියලා කිව්වා. දැන් අමරදේව ශූරින් නැති වුණාම ඒ සතිය දෙක තුල හැම නාලිකාවක්ම එක පාරටම වෙනස් වුණා. වෙනස් වෙලා අමරදේව මහත්තයාගේ සින්දු තාමත් දානවා. හැබැයි තව ටික දවසකින් ආයි සැරයක් අර තත්ත්වයට එනවා. අපි යාළුවෙක්ගේ දුරකථන වලට කතා කළොත් ඒ වගේ ඇහෙන සින්දු ටිකක් අහගෙන ඉන්නකො. පරිශ්‍රණයක් කරලා බලන්න අපේ අයගේ රුචියේ තත්ත්වය හිතා ගන්න පුළුවන් අර රින්ගින් ටෝන් වලින්. ඒවා අර මේ මහා සංස්කෘතියේ දේවල් නෙමෙයි පරිහරණය කරන්නේ. අතනායක මහත්තයා ඔබතුමා කියපු කාරණාව මේ කන පිරෙන්න අමරදේව මහත්තයාගේ සින්දු දුන්නා. අදත් ඒ තත්ත්වය තියෙනවා සියලු නාලිකා. ඒක අපි එක පැත්තකින් මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයත් මායික ඔය ගැන කතා කරමින් හිටියා පහුගිය දවස්වල මේ හසන්ත මේක ටිකක් වැඩිද මන්දා කියන හැඟීම වැඩි කිව්වේ එතුමාට මේ අගෞරවයක් හරි ගෞරව කරන්න ඕන අප්‍රමාණ. හැබැයි මේක දවසකට දෙකට විතරක් නෙමෙයි අමරදේව මහත්තයා එපා වෙයිද කියන හැඟීම ඇති වෙන තරමට සම්පූර්ණම අමරදේව මහත්තයාගේ ගීත තමයි වාදනික හොඳ දෙයක්. ලංකාවේ කිසිම කලාකරුවෙකුට කරපු නැති දෙයක්. සෑම නාලිකාවකම අමරදේව මහත්තයාගේ පරණ සින්දු සැඟවිච්ච ගීත හොය දානවා. ඔය රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, දේවල් වල ඔය සමහර කාන්තාව අතුගාන ගමනුත් අර කියන්නේ අමරදේව මහත්තයාගේ ගීත ඛණ්ඩයක් මුමුණ තමයි අතුගානේ. ඒ තරමට සමාජපත් වුණා. මම හිතන්නේ මේක හොඳ දෙයක්. මේක හොඳ ප්‍රවණතාවයක්. හොඳ ගීත ටිකක් නේ දීලා තියෙන්නේ. කන පිරෙන්න දුන්නේ හොඳ ගීත ටිකක්. බාජි සුසාන් මේ ස්වාධීන රූපවාහිනියටම ඇවිත් ගිය සතියේ ඔහු ගායනා කළා පාළු අඳුරු නිල් අහස මමයි කියන ගීතය. මම ගෙදර ඉඳන් අහගෙන හිටිය හසන්ත බාජි සුසාන් පිළිබඳව මිනිසුන්ට තිබුණේ වෙන ස්වරූපයක්. ඒත් ඔහු අතිශය සංවේදී විදියට ඊට විචක්ෂණ විදියට මේ ගීය ගායනා කළා. ඒ කියන්නේ අමරදේවයන් මිය ගිහින් ඒ සති දෙක තුරාම ඔහුගේ අනසක පැතිරෙව්වා. ඇත්තටම හොඳ සාහිත්‍ය කලාවක් මේ රංගමණ්ඩලෙදී, නාට්‍ය ශාලාවේදී, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් ඇහෙනවා, පෙනෙනවා නම් මේ සමාජයේ වෙනස් කිරීමේ පළමු පියවර තියෙන්නේ එතන. ඒක නිසකවම කරන්නට පුළුවන් මේ මාධ්‍ය තුල. මොකද අපි එළියේ දකින ඇඳුම් මෝස්තරේ දැකලා තියෙන්නේ රූපවාහිනී නාට්‍යකින්. එළියේ ඉන්න විලාසිතාව අපි දකින්නේ රූපවාහිනී නාට්‍යකින්. ඒ බලපෑම නැති කරන්නට බෑ. ඒ නිසා ඒක නරක පැත්තට හැරුණු එක සහ අමරදේවයන් ඒක දවස් දෙකකින් වෙනස් කරපු එක. ඉතින් නන්දාමාලිනී, සොනිල් එදිරිසිංහ, වික්ටර්ලා, එඩ්වඩ්ලා, දියුල් ගණේලා තාම ඉන්නවා. සරත් නන්දසිරිලා තාම ඉන්නවා හසන්ත. එයිද ඒගොල්ලන්ගේ ගීත අඩු තරමින් මේ ජනප්‍රිය FM මාධ්‍යවලට හිතුනොත්
මේගොල්ලෝ මැරුණු දවසට මේවා දාන්නේ නැතුව මේ අය ජීවත්ව ඉඳිද්දී මට හිතෙනවා හසන්ත අමරදේව මහත්තයාගේ සින්දු ටික ওই සති දෙකේ දැම්මා වගේ එතුමා මේ යන සතියකට කලින් දැම්මනම් එතුමා තවත් මාස දෙකක් ජීවත් වෙනවා. මොකද ඒ අගය කිරීම ඒ සතුටට. ඒ හින්දා මේ தত্ত্বය වෙනස් කරන්න මාධ්‍යවලට පුළුවන් බව මාධ්‍යම ගිය සති දෙකේ පෙන්වනවා. හොඳයි අපේ මහාචාර්යතුමා. ඒකයි මම හිතන්නේ දැන් අපි දැන් ගින්දර කතාව නෙන්නේ. මම හිතන්නේ ඊට පෙර අපි කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. එකක් තමයි ළමයින්ට හොඳ සාහිත්‍ය පොත් ටිකක් දෙන එක. ඒ කියන්නේ ළමයි සාමාන්‍ය දැන් නවකතා හොඳ නවකතා කියවන අඩුයිනේ. දැන් නවකතාවක් කියලා කියන්නේ ඒක ජීවිතයක්. ඒතර නවකතාවල මේ වගේ ගැටුම් වලට මිනිස්සු මුහුණ දෙන හැටි, ඒ ගැටුම් විසඳගත්තු හැටි, ඒ විසඳ ගන්න බැරි වෙලා තියෙන අවුල් මේ සියලුම දේවල් නවකතා හරහා ළමයි ඉස්සර දැනගත්තා. අපි උඟක් මම සාමාන්‍ය මට උසස් පෙර විතර පන්ති ඉන්නකොට මගේ ගුරුවරයා මට කිව්වා රුසියන් නවකතාව කියවන්න නැතුව මිනිහෙක් වෙන්න බෑ කියලා රුසියන් නවකතාව පොත ඇත්තටම ගෙරක් දුන්නේ ගුරුවරයා. ඉතින් ඒවා කියෙව්වම අපි ටිකක් පරිණත වෙනවා. ප්‍රශ්නයක් දිහා බලන විදිය ටිකක් වෙනස් වෙනවා. මේ මිනිස්සු ලෝකේ හැමදාම ඉඳලා තියෙනවා. දැන් ජාතක පොතේ ඉන්න මිනිසුන්ට පිටපිනියක් අද හොයා ගන්න බෑ. ඒ මිනිස්සුම තමයි අදත් ඉන්නේ. ගැටලුව වල වචන වලින් පොඩ්ඩක් එහාම වුණාට ඔය සංසිද්ධිය එදත් ওই විදිහටම තිබිලා තියෙනවා. මල්ලිකා දේවියගෙන් පටන් ගත්තම ඕනම කෙනෙක් ගන්න පටන් ගත්තම අද ওই ගැටලු තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරු කිව්වේ අර මල්ලිකා දේවිය දුවක් උපන්නම අර කොසල් රජුරුව දුක් වුණාම කියනවා මේදාවිනි සීලවතී සස්සදේව පතිබ්බත. ඒවැනි ගුණ ලක්ෂණ තියෙන අම්මා කෙනෙකුට උපදින දරුවන්ට රජ්ජුරුව ඉස්සරහට ගිහිල්ලා ප්‍රශංසා ලබන්න පුළුවන්. ඒතර අම්මා කෙනෙක් තුල තිබියුතු ගුණ හතරක් බුදුහාමර එතන ගොනු කරනවා. ඒතර මේදාවිනේ කියන්නේ නැනවත් බුද්ධිමත් වෙන්න. සීලවතේ කියන්නේ සිල්වත් වෙන්න ඕන. සස්සුදේවා කියන්නේ ඥාතීන් එක්ක හොඳට ඥාතීන්ට සලකන නදිමායිලන්ට සලකන කෙනෙක් වෙන්න ඕන. පතිබ්බත. මේ තමයි පතිබ්බතා මාතා කියලා බුදුහාමර හඳුන්වන්නේ. එතකොට අර gedara ගින්දර එන්නේ නැහැ. ඔන්න ඔය කරුණු හතර gedara තියෙනවා නම්. ඉතින් මේක අපි ඇති කරන්න ඕන ළමයින් තුලින් පටන් ගන්න ඕන. ළමයි මේදාවිනී කරන්න ඕන. ළමයි නුවණැති කරන්න ටිකක් ගැඹුරෙන් හිතන්න ප්‍රශ්නයක් තියා පුළුල් විදියට දකින්න. සීලවතී කියන්නේ ශ්‍රද්ධා සම්පන්නව හිතන්න පතන්න විනයගරුකව ජීවත් වෙන හැටි පුහුණු කරන්න. ඥාතීන් එක්ක නැත්තම් අපි කියනවා මේ සමාජෙත් එක්ක සෝෂල් වෙල් බීయింగ్ කියලා. සමාජෙත් එක්ක යහපැවැත්ම ඇති කරගන්න කොහොමද? හිතවත්කම කියන්නේ එකිනෙකාට උදව් කරගන්නේ කොහොමද? අනිත් එක්කෙනාගේ දුක තේරුම් ගන්නේ කොහොමද? සහකම්පනයක් ඇති කරන්නේ කොහොමද? දැන් මේවා එන්නේ සාහිත්‍ය හරහා. දැන් මේවා වෙනත් ක්‍රමයකට එන්න බෑ. ඉතින් සාහිත්‍ය හරහා එන්න නම් අපි මේ සාහිත්‍ය පොත්පත් ටිකක් ළමයිත් එක්ක මිශ්‍ර කරන්න ඕනේ. ඒකද ගෙදරවල මම නිතරම කියනවා ගෙදර හොඳ නවකතා පොත් ඇතුළු රාක්කයක් හදාගන්න. පොත් නැති ගෙදරක් තියෙන්න බෑ. ඒ පොත් නැති ගෙදරක තමයි ওই වගේ රළු ගතිය එන්නේ. එතකොට යන්නේ මත්පැන් වලට. මත් කුඩු වලට යන්නේ රස විඳින්න වෙන ක්‍රමයක් නැති වෙනකොට. බොහොම සරලම ක්‍රම හොයා ගන්න මත් වෙලා ඉන්නවා. මත් වෙලා හිටියම හරි ලේසි ප්‍රශ්නයකට. හැබැයි මත් වෙනවා කියන්නේ ගින්දර ගොඩක් ගෙදර දාගන්න එක. මත් වෙන්න යන වියදම අන්තිමට අසීමිත පෞල් අරුබුදයකට හේතු වෙනවා. ඒකින්ද හොඳ නාට්‍ය, හොඳ චිත්‍රපටි වගේම හොඳ නවකතා, හොඳ අතර මමම සකස් කරපු සමහර දේශන කැසට් පට තියෙනවා පෞල් ජීවිතය සාර්ථක කරගන්න කොහොමද? සිත් ඇවුලෙන් මිදෙන්න කොහොමද? සමහර අය ප්‍රශ්න ඒක තමන්ගේම ගැටලුව ඒකම අහලා විසඳ ගන්න. මොකද ඒකේ තියෙනවා මේ ගැටලුව ඇති වෙන හේතුවයි විසඳ ගන්න ක්‍රමය සේරම ඒ විදිහේ ක්‍රම ශිල්පයක් අපිට සකස් කරන්න පුළුවන් නම් මම මේ වගේ වැඩසටහන් කීපයක් යනකොට ඒගොල්ලෝ පුජ්‍යලිකව තේරුම් ගන්නවා මගෙත් වැරද්දක් තියෙනවා. අපේ පවුලේ ප්‍රශ්නෙට තියෙන මාත් පොඩි දායකත්වයක් තියෙනවා. දැන් සමහරු පිළිගන්නේ නැහැ නේ තමන් වැරද්දක් කරන බව. මොකද යාට පිළිගන්නේ වැරද්දක් කරන බව දන්නේ නැහැ. වැරද්දක් කරනවා දැනගන්න කයෙන් හරි අහ ගන්න ඕන. නැත්නම් පොතකින් කියව ගන්න ඕන. එනේ ඒ වගේ ක්‍රමයකින් තමයි දැනගන්නේ ඇත්තට මගෙන් තමයි වැරද්ද වෙලා තියෙන්නේ. අපි තමයි පාවිච්චි කරන වචන කතා කරනවා ගෙදර පාවිච්චි කරන වචන මගේ පොතක මාල් ලියනවා වචන දුසිමක් තියෙනවා. අපි කතා නොකළ යුතු වචන. හැබැයි ඒවා කතා කරන නිසා පුංචි පුංචි අවුල් පටන් ගන්නවා. ඒ අවුල් දිගටම යන්න පුළුවන් අර වචන ටික වෙනස් කරගත්තේ නැත්තම්. ඒකද අපි සමහරලාට එදිනෙදා කතා කරන වචන හුඟක් වෙලාවට වෙනස්. මම මේ ළඟදී මතකයි ජපන් ජාතික කාන්තාවක් පෞල් උපදේශන පිළිබඳව ඇවිල්ලා දේශනයක් කරා. මාත් ඒ දේශනේ වගේ දේශනයක් තිබුණා. එයා කිව්වා ලස්සන කතා ගොඩක්. එක තැනකදී කිව්වා අපේ පුතාලා ළමයි එහෙම කතා කරනකොට අපේ රටේ කතා කරන්නේ අම්මේ කොහම ඇයි මොකද කියලා අහන්නේ කියලා. ඒක ජපානයේ එහෙම කතා කරන්නේ. ජපානයේ කතා කරන්නේ අම්මේ කියලාම ඔව් පුතේ කියලා කතා කරන්නේ කියලා. ඒ වචන දෙකේ බලන්න වෙනස. අපි මේ හරි බිසිනේ. ඇයි මොකද? මොකද මෙතන කැත්තර බෝල් වගේ තමයි. ඉතින් එතකොට අර උත්තරේ අම්මා දෙන්නේ ඇයි මොකද කියලා අහන්නේ. ඒතර හරි බිසි. එයා කිව්වා අපේ රටේ කතා කරන්නේ ඔව් පුතේ කියලා.
ඔව් පුතේ කිව්වමයි අයි මොකද කිව්වම අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් කතන ශෛලියපා වෙනසක් තියෙනවා. ඇත්තට මුතුන් මිත්තන් අපි ආච්චිලා සිරලා තුන හොඳ කතන ශෛලියක් හදිසියක් තිබුණේ නැහැ. හිමින් සීරුවේ මේක බේරලා තෝරලා ගන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා බොහොම ලේසියෙන් ප්‍රශ්න විසඳ ගැනීම හැකියාව තිබුණා. ඒ ප්‍රශ්න විසඳ ගැනීමේ හැකියාව වැඩි කරන්න යම්කිසි ක්‍රම ශිල්පයක් ඕන. ඉතින් ඒකට තමයි අනිවාර්යයෙන්ම දැනුවත් කිරීම තමයි ඕන වෙන්නේ. හුඟක් වෙලාවට මේ වැරදි ගොඩාක් සිදු වෙන්නේ නොදැනුවත්කම නිසා. ඉතින් ඒගොල්ලන්ට බැලලා වැඩකුත් නැහැ. ඒගොල්ලෝ කවුරුවත් මේක විසඳ ගන්න හැටි කියලා දීලා නැහැ. අපි මැදිහත් වෙලත් නැහැ. ඒක තමයි මේ වගේ වැඩසටහන් වලින් වෙන්නේ පොඩ්ඩක් හරි ඒගොල්ලෝ හිතන්න පටන් ගන්නවා ඒ જાතිය ප්‍රශ්නයක් ආවම මං කාලයකටද යන්නේ මම මේක කොහෙන්ද කියවන්නේ මේ જાතිය ප්‍රශ්නයක් මීට වලින් ආපු අය දැනගන්නවා නම් ඒක විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා ඒක දැන් නොයෙකුත් විදිහේ උපදේශන ක්‍රමශීල්ප වල තියෙනවා මේ මීට වඩා මේ වගේ ප්‍රශ්න වලට බැදිහත් වෙච්ච අය ඒ ප්‍රශ්නේ විසඳගත්තේ කොහොමද කියන ඒ ක්‍රමශීල්පේ අපටත් අනුගමනය කරාම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ඒකද බොහෝ දුරට මේ අනවශ්‍ය විදිහට අපි බහුභාණ්ඩික වෙන්නේ නැතුව සමහරලාට පුළුවන් අය කරන දිහා බලලා බැරියාච් කරන්න කියලා ප්‍රශ්න වෙන්නේ සල්ලි කෝටියක් විතර තියෙන මිනිහෙක් කරන දෙයක් රුපියල් 10000ක් අතේ තියන් කරන්න ගියොත් තමයි ප්‍රශ්නේ මතුවේ. ඉතින් කෝටියක් තියෙන එක්කෙනෙක් කරයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. 10000 තියෙන එක්කෙනා කෝටියක් තියෙන එක්කෙනා කරන්න ගියා වෙලාවම තමයි ඔය හිරවිල්ල එන්නේ. ඒකද මූලික දේ තමයි අනිත් අයට පුළුවන් දේ නෙවෙයි මට පුළුවන් වැඩි. මට කරන්න පුළුවන් වැඩි තමයි මම කරන්නේ. අනේ ඒ මානසිකත්වයක් හදාගන්න අපි දරුවන්ට පුහුණු කරන්න ඕන. මොකද අපි ඊළඟ පරම්පරාවනේ ඊළඟ සමාජයට එන්නේ. දැන් විවාහක ආයක ප්‍රශ්න විසඳන්න වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ අනාගතයේ විවාහ වෙන ආයක ප්‍රශ්න විසඳන්න දැන් අතු අපි කටයුතු කරොත් මම හිතනවා හුඟක් හොඳ ක්‍රමයක් තියෙන්න පුළුවන්. මම නම් හුඟක් යෝජනා කරන දේ තමයි හොඳ පොත් එකක් කියවන්න පුරුදු කරා. හොඳ අඩු ගානේ දැන් මම දැකලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ එහෙම අනිවාර්යයෙන්ම නවකතාවක් සාමාන්‍ය මාසක සැරයක් කියවලා ඒකේ සාරාංශයක් ලියලා ළමයි ගෙනත් දෙන්නට ඕන. ඉතින් අපි එහෙම නැහැනේ. අපේ නවකතා පොතක් මේ ඉස්කෝලේ අහුනොත් එහෙම ළමයි කුටි ගන්නවා. ඒ කොහොමද නවකතා කියවන්නේ මොකද කියන්නේ. ඒක නිසා නවකතාවෙන් තමයි ජීවිතේ ඉගෙන ගන්න. මොකද ඒ වගේ ප්‍රශ්න Tamanට විතරක් නෙවෙයි තවත් අයටත් ඒ ප්‍රශ්න තිබුණු බව දැනගත්තම මේ ප්‍රශ්නේ මොකද මේ වගේ ප්‍රශ්න කීයක් මිනිස්සුන්ට තිබිලා තියෙනවා. අර සාමාන්‍යකරණයක් වෙනවනේ. එහෙම නැත්තම් එනේ මටමයි මේ ප්‍රශ්නේ ආවේ කියලා ගිහලා බෙල්ල වැල් දාගන්න. උංගක් කරලා මෑත කාලේ ලොකු අර්බුදයට පැනලා යන්නේ වසබොන් හේතු වෙලා තියෙන්නේ ප්‍රශ්න මීට කලින් දැකලම නැහැ. ප්‍රශ්න වලට මූණ දීලා නැහැ. ප්‍රශ්න ගැන අහලා නැහැ. ප්‍රශ්නේ ආව හිතන්නේ මාට තමයි මේ තේර වෙන්නේ කියලා එයාට උත්තරයක් නැහැ. ඉතින් අපි අන්න ඒකින්ද මේ ගිනි කියන වචනේ හරි අර්ථවත් ගැටලයක් වෙන්නේ ගින්න පුච්චි මේ නිවන්න නම් කල්ැතුවම ගින්න වඩපත් ගන්නට ඕන. ගින්නෙන් නොදී හිටියොත් අපිට ලේසියෙන්ම වළක්වන්න පුළුවන්. ප්‍රශ්නයට පිළිතුර 50%ක දායකත්වයේ රැඳිලා තියෙන්නේ මුල හදා ගැනීම මතයි කියන කාරණාව එළියුණා. දැන් අපි අමරදේව මහත්තයාගේ ගීත ගැන කතා කළා. අමරදේව මහත්තයාගේ ගීත අහලා රස විඳින්න බෑ ඉවසීමක් ශික්ෂණයක් නැති කෙනෙකුට. හැබැයි අමරදේව මහත්තයාගේ ගීත අහලා ඉවසීමක් ශික්ෂණයක් ගන්නටත් පුළුවන් පුහුණු වෙන්නත් පුළුවන්. අර අතකොරළ මහත්තයා කියෝ වගේ හොඳ පොත් කියවලා රුසියානු පොත් ඒව ලොකුයි. ලොකු කතා හැබැයි ගැඹුරු කතා ඒවා කියවන්න බෑ ඉවසීමක් ශික්ෂණයක් නැති කෙනෙකුට හැබැයි ඒවා කියවලත් ඉවසීම ශික්ෂණය වැඩි දියුණු කරගන්න පුළුවන් එක මහ පුදුම දෙයක් ඉවසීම ශික්ෂණය කොච්චර වැදගත්ද ජීවිතේට අනුෂා ගෝකුල මහත්මිය නිතරම වාර්තා වෙනවා මටත් කතා කරලා කියනවා මේ දොරමඩලාව කරන හින්දා වෙන්න මේ මහතුරුන්ට කියලා පිළිතුරු අරන් දෙන්න කියලා අනේ මහත්යෝ අපේ ළමයට හැම වෙලාවෙම කේන්ති යන හොස්ස ළඟින් මැස්ස යන්න බෑ අපිටත් බනිනවා දොස් කියනවා වයස 10යි 12යි මෙහෙම ප්‍රශ්න අපිටත් කියනවා ඒ කියන්නේ හරියට කේන්ති යනවා ළමයින්ට මේ ඉවසීමක් ශික්ෂණයක් විනයක් නැහැ ඉතින් මෙහෙම අයනේ ලොකු වෙලා විවාහපත් වෙලා ඊළඟට සමාජයට මොනද ඒ ඉතින් gedara ගින්දර තමයි ඒ සමන් දෙන්න ඇහුම්කන් දෙන්න පුහුණු වීමක් විනයක් එහෙම හැදියාවක් නැහැ එහෙම ජීවිත ගැනනේ අපි කතා කරමින් ඔබතුමීට ඇති පිළිතුර ඔව් ඇත්තටම මේ සමාජයේ ගරුත්වය ඇහුම්කන් දීම ඇගීම කියන දේවල් පවුලක් තුල තියෙන්න ඕන. ඒ වගේම අපි පුජ්‍යලයක් ගත්තාම අපි මීට කලින් දොරමඩලාවකත් මට මතක විදිහට මම මේ කරුණ ඉස්මතු කරලා කියලා තියෙනවා. මේ පවුල තුලට ගත්තාම පුජ්‍යලයක් වශයෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතය තියෙනවා. ඒ තුලින් මේ ගින්දර ඇති වෙන්න පුළුවන්. ඒක තමන්ම විශ්ලේෂණය කරලා ගන්න පුළුවන් නැත්නම් තමන්ගේ පවුල තුලම කතා කරලා ගන්න පුළුවන්. ඊගාවට පවුල් ජීවිතය තුල ඔය අපි කතා කරපු සමස්තේම සහ තවත් කතා කරන්න බොහෝ දේක් තියෙනවා මේ පවුල් ජීවිතය තුල. ඊගාවට වැඩ ජීවිතය තුල. ඒකත් අපි කතා කරා. ඊට සමාජ ජීවිතය තුල සමාජයත් එක්ක සහසම්බන්ධ වෙනකොට ඇති වෙන ගැටලු මේ කියන ජීවිත හතරම පෞද්ගලික ජීවිතය, පවුල් ජීවිතය, වැඩ ජීවිතය, සමාජ ජීවිතය හතරම සාර්ථක වුණොත් gedara ගින්දර අඩු වෙනවා.
ඒ කියන්නේ අභිමානයක් කියලා දෙයක් ඇති වෙනවා Tamanටම. ඒ අභිමානයේ ඇතුලේ හැම වෙලේම පරිස්සම් වෙනවා gedara පරිසරය ගොඩනගා ගන්න. ඒකම මේ අනවශ්‍ය වෙළඳපොළ තත්වයන් ගැන අපි කතා කරා. මේකෙදි විශේෂයෙන්ම දැන් සමහර දේවල් රූපලාවන්‍ය කියමුකෝ මේක ඇතුලේ ගින්දරක් ඇති වෙනවා. Taman ඒ දේ හරියට කරේ නැත්නම් ඒක තුල දැවෙන බොහෝ දෙනා ඉන්නවා. දැන් ඒ වැඩසටහනකට යන්නවත් තැනකට යන්නවත් නැතුව එහෙම ගැටෙන අය. දැන් ඒවා සරලම දේවල්. දැන් අපේ අම්මලා කවදාවත් මේ අපේ ආච්චි අම්මලා මේ ඉතිහාසය ගත්තාම මේ ෆේෂල් කරේ බත් මුට්ටිය අරපුවාම ඒකෙන් එන උමාලේ වැදුනහම ෆේෂල් එක තමයි. අපේ ඉතිහාසය අම්මලා හරි ලස්සනයිනේ. දැන් අපි එහෙම එකක් නැහැනේ. අපි රයිස් කුකර් එක ගහපුවා මේක ආත්මෙට අරින්න ඉදිලා ඉවර වුණාම තමයි අය කූරු ගෑමක් අපේ නැහැනේ. ඉතින් ගල්ගෙඩිය වගේ බත් එක තියෙන්නේ. ඒකනේ රයිස් කුකර් ඇතුලේ ඉදෙන එකයි මුට්ටිය ඉදෙන එකයි අතර දෙකක් තියෙනවනේ. එකම බත ඉදුණට. ඉතින් මේ දේවල් අපි තාක්ෂණය කියන දේ ගින්දර ඇති වෙන්න හේතුවක් වෙලා තියෙනවා. එක්තරා ආකාරයකට අපි වේගවත්ව ජීවත් වෙන ඉඳලා තරංකාරීත්වය තුළ ජීවත් වෙන ඉඳලා මේ දේවල් ජීවිතේට එකතු වුණාට අපිට පහසුකාරකයන් විදිහට දැක්කට දීර්ඝකාලීනව බලද්දී මේ දේවල් වලින් මතුවෙන ප්‍රශ්න ගින්දරක් වෙලා තියෙනවා පවුල් ඇතුලේ. අපි මාධ්‍ය ගැන කතා කරා රූපවාහිනියේ විවිධ දේවල් ඒ වගේ යහපැත්තට මේ හැම දෙයක්ම යහපත්ව භාවිතා කළ හැකි. භාවිතා කරන මිනිසාගේ තියෙන සංස්කෘතිකමය හැඩතල තමයි ඔතනදී වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා හැම වෙලේම හැම පුජ්‍යලයකම බලන්න ඕනේ Tamanට ගින්දරක් ඇති කර නොගන්නත් තව කෙනෙකුට ගින්දරක් නොදෙන්නත් කොහොමද ජීවත් වෙන්නේ කියන එක. මම හිතන්නේ එහෙම කිරීමම කෙනෙකුට මම හිතන්නේ මහා පිංකමක් වෙනවා. මේවට සල්ලි වියදම් වෙන්නේ හිත හදාගන්න විතරයි ඕනේ. මේ ප්‍රශ්න ගින්දර ඇති වුනහම විසඳන්න සල්ලි ඕනේ. හැබැයි ගින්දර ඇති නොකරගෙන ඉන්න මුදල් ඕනේ. සත පහක්වත් ඕනේ හිත හදා ගන්න ඕනේ. අපේ රටේ තියෙන ප්‍රබල ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස්සු කම්මැලි. අනික තමයි හිතේ දුප්පත්කම. මෙන්න මේ දෙක නැති කරගන්න ඕනේ මේ කියන ප්‍රශ්න නැති කරගන්න. අපි හිතෙන් දුප්පත් හින්දානේ බහුභාණ්ඩික වෙලා බාහිර ආටෝපයත් එක්ක භෞතිකවාදී පරිසරයක් හදාගන්නේ. එතකොට මේ අනික මේ තමන්ටවත් ආදරේ නැද්ද කියලා වෙලාවකට හිතනවා මේ සමහර ප්‍රශ්න දිහා බලද්දි. ඒක නිසා විශේෂයෙන්ම අපි ඉල්ලන්නේ නැවතත් ඔබේ ප්‍රශ්න හොඳින් විග්‍රහ කරගන්න. ඒක අපේ මේ මෙතුමා හොඳින්ම පැහැදිලි කළා. මේ ප්‍රශ්න තුන්වෙනියෙකුට කියන්න යන්න එපා 100%ක් දන්නේ නැති තුන්වෙනියෙකුට. ඒක gedara ඇතුළෙම කලින් කතා කරන ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් කතා කරන්න. මගේ අම්මා මට උගන්වපු දෙයක් තමයි හීනේ පපා හීනයක් දැක්ක දේ පවා සිහිනෙන් දකින දේ පවා ස්වාමි පුරුෂයාට කියන්න පුතේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා. මගේ අම්මා කියපු කාරණේ මගේ අම්මා දැන් විශ්‍රාමයෙන් ගෙදරින් මගේ ආච්චි අම්මත් තාම ඉන්නවා. ඉතින් ඒ සංස්කෘතිය පවර්ලා දෙන්නේ ඒ විශ්වාසය. දැන් අපි වාගේ කාර්බල් මම දෙකටත් ගෙදර යනවා. අය පාන්දර 4ට ගෙදරින් එනවා. නමුත් අපි ඇත්තටම මහා සොඳුරු අපි ජීවිතය ගත කරනවා. ඒ සොඳුරුභාවය ඇති වෙන පවුල් දකින්න අපි ආස කරනවා. ඒක නිසානේ මේ රෑ නිදි බලන්න මේ වගේ වැඩසටහන ඔබතුමන් ලෑස්ති කරලා සූදානම් කරලා. මේ තුන්වැන්න අන්තර්ජාලය Facebook එක දුරකථනය හරහාත් එන්න පුළුවන් නේද? ඕන තැනකින් එන්න පුළුවන්. වෙනකන් කතා කර ඉන්නවා කියනවනේ ඔය. ඔව්. සවන් දෙන්නයි ඉන්නවලු. ඒ කියන්නේ මම මගේ මේ දුරකථනය මාරු කරලා තියෙනවා. මේ සාමාන්‍ය දුරකථනයක් මම දැන් පාවිච්චි කරන්නේ මොකද මටම වෙච්ච සිද්ධියක් හින්දා. මේ 2005 විතර. ඒ කියන්නේ මේ අපිට සමහර දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් සමහර දේවල් අපිට සීමා කරන්න සිද්ධ වෙනවා. ඒවා පාවිච්චි කරන දැන් හැම දෙයක්ම හොඳයි. හැම දෙයකම හොඳ පැත්තක් සහ නරක තියෙනවා. මේ දෙක තෝරා ගැනීම තමයි ඥානවන්තකම කියන්නේ. දැන් Facebook එක කියන්නේ ඊටාම දැවැන්ත දැනුම් සම්භාරයක් දෙන එක. නමුත් අපි පාවිච්චි කරන්නේ මොකටද කියන කාරණේ. නිල් වෙබ් අඩේ බලන වැඩිපුරම බලන රටක් විදිහට වාර්තාගත වුණා 2012 දී ලංකාව. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? ඒක නිසා දරුවන්ට මේ දේවල් දෙනකොට තියෙන තත්ත්වෙ ගින්දර ආවට පස්සේ කෑ ගහලා වැඩක් නැහැ. සහ දරුවන්ට අපේ කතාවේදීම මතුණා මේ දරුවෝ ඉස්සර දරුවෝ වගේ නෙවෙයි කියලා. දරුවෝ කියන එක අහන්නේ නැහැ කියලා. දැන් දරුවෝ කියන විදිහට අපිට දරුවෝ අහන විදිහට අපිට කියන්න පුළුවන්ද? අන්නේ ඒ පැත්ත. දැන් ගුරුවරයෙක් නම් මගේ දරුවෝ තුන්දෙනා කියන දේ නැත්නම් මම හිතන්න ඕනේ අම්මා කෙනෙක් වශයෙන් මේ දරුවෝ තුන්දෙනාට අහන විදිහට කියන ක්‍රමය මොකක්ද කියලා. මොකද දරුවෝ පොඩි කාලේ ඉඳන් මව් කුසේ ඉඳන් ඔය සංස්කෘතියට හැදුවොත් මම දරුවෝ තුන්දෙනෙක් කියන අවුරුදු 21යි මගේ දෝනිට මම මේ
ඒ දරුවෝ තුන්දෙනෙක් හදපු අම්මා කෙනෙක් වශයෙන් කියන්නේ මගේ අම්මගෙනුත් ලැබුණ සංස්කෘතියත් එක්ක මම 100% 99.9 නෙවෙයි 100% වගකීමෙන් කියන්නේ මව් කුසට දරුවා එන මොහොතේ ඉඳන් අපි අපේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර සමාජ හරපද්ධතීන් වටිනාකම් මනසේ තියාගෙන භාවිතය තුල ඒක තිබ්බොත් ඒ දරුවෝ කිසිම වෙලාවක නරකකට යොමු වෙන්නේ නැහැ. ඔබතුමී කිව්වා වගේම අන්තර්ජාලය කියන වටිනා තැනක්, වටිනා අධ්‍යාපනික දැනුම් පද්ධතියක් ලබා ගන්න පුළුවන් වටිනා පූජනීය තැනක්. ඇත්තට මේක පාවිච්චි කරන විදිහේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම හොරු මංකොල්ලකාරයෝ තක්කඩි රට කපටි තෝක වටේ ව්‍යාජ ගිනුම් හදාගෙන සැරිසරනවායි කියන දැනුම අපි ළඟ තියෙන්න එපාය. රතුකොරළ මහත්තයා කිව්වා වගේ අපි ශක්තිමත් වෙන්න ඕන. අපිට හොඳ පෞරුෂත්වයක් තියෙන මොන හෙන ගෙඩි ආවත් ඒවට මොන දීමේ ශක්තිය අපි හදාගෙන තියෙනවා. අපි දරුවන්ට ඒක දීලා තියෙනවා. එතකොට ගිනි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගිනි ගත්තත් බය නැතුව බේරිලා ඉන්න පුළුවන්. Taman හැදුනොත්, Taman ශක්තිමත් වුණොත්. ඒ කාරණාවයි මතුනේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව් දැන් අද සාකච්ඡාව මම හිතන්නේ ඔබතුමාට අර ගෝකුල මැතිණිය නිතරම මතක් කරා වගේ පින් දෙන්න ඕන දෙයක්. මොකද හේතුව මේ රටේ විශාල පිරිසකට තමන්ගේ ජීවිත ගැන නැවත හිතන්න, ඒ වගේම තමන්ගේ අඩුපාඩු ගැන හිතන්න, තමන්ගේ චින්තන ඒ ක්‍රමවේදය වෙනස් කරන්න, ඒ වගේම ප්‍රශ්නවලට මුහුණ දෙන හැටි මේ හුඟක් දේවල් ගැන නැවත හිතන්න සහ ඒ සඳහා ගන්න ඕන උපදේශ මොනවාද කියලා හුඟක් දේවල් අද මේ සාකච්ඡාව තුළ ඔබට ඉගෙන ගන්න ලැබුණා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සූත්‍රම තියෙනවා හසන්ත මහත්තයා 18000ක් පමණ. අපි කියුවේ නැති වුණාට. ඉතින් මේ සාකච්ඡාවේ ප්‍රබලම කරුණක් හැටියට මම දකින්නේ මාධ්‍ය හරහා අපිට කරන්න පුළුවන් සමාජ පෙරළිය. ඒ පෙරළියට අපි පියවර තිබ්බොත් අද ඉඳලා මං හිතනවා අපිට නොබෝ කලකින් අපි බලාපොරොත්තු වන ගිනි නිවීමේ පැත්ත කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මාධ්‍ය කියන්නේ එක පැත්තකින් ගිනි අවුලවන පැත්තක් තියෙනවා, අනිත් පැත්තෙන් ගිනි නිවන දැවැන්තම හමුදාවත් මාධ්‍යම තමයි. ගෙදරට ගිහිල්ලාම ගිනි නිවන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ පැත්ත මම වැඩියෙන්ම අවධාරණය කරමින් අපේ ආදරණීය අම්මලගෙන් තාත්තලගෙන් ඉල්ලා සිටින්නේ ಗುಣ නැන බෙලෙන් යුතු පුතෙක් හදන්න. ಗುಣ නැන බෙලෙන් යුතු පුතෙක් හදන්න. අර කුරිරු ගොරසපුන්ගේ දලගේ විසය, මදුරු මැසිකලන්ගේ තුඩගේ විසය, රුදුරු නුහුසුවන්ගේ වලගේ විසය, නපුරු දුදනන්ගේ සියලගේ හිම විසය කිව්වා වගේ නපුරු දුදෙනෙක් හදන්න එපා. අර ගෝකුල මහත්මයා කිව්වා මිස් කෝල් එකක් ගැන. මිස් කෝල් එකකින් ජීවිතේම මිස් වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ ගිනි ගොඩකට මේ ගිනි පුපුර ඇවිලෙන්නේ එතනින් වෙන්න බල සැකය මහා ගිනි පුපුරක් වගේ ඕක මහා ගිනි ජාලාවක් බවට පත් වෙනවා. සමහරට ගෙවල් ගිනි ගන්නේ ගිනි ගෙඩි එන්නේ ඔය හරහා තමයි. මේ ගෙදර ගින්දර ගැන කතා කරද්දී අපි ආර්ථිකය මිල මුදල් ගැන යම් තරමකට කතා කළා, ණය වීම, අර පිරිමැස්ත නාස්ති නොකිරීම ගැන. ඒ වගේම තමයි නැන්දම්ම ලේලි ප්‍රශ්නය ගැන අතුකොරළ මහත්තයා හොඳ විග්‍රහයක් කළා. මට මතකයි අත්තනායක මහත්තයා දවසක් අපි නරිබෑන නාට්‍ය ගැන කතා කරද්දී දෑවැද්ද බල්ලෙකුට උපමා කරලා තියන්නේ ඇයි කියලා හොඳ විග්‍රහයක් කළා. මේ මිල මුදල් ආර්ථිකය ඒවා එක්කත් ගිනි ගන්න හැටි ජීවිතේට තේරුම් ගැනීම හරි වැදගත් වෙනවා නේද අත්තනායක මහත්තයා? හසන්ත ජාතක පොතේ කතාවකින් මම අවසාන වටේ අවසන් කරන්නම්. ජාතකේ කෝසිය ජාතකය. ඒකේ බුදුන් වහන්සේට නිතර සත්කාර කරන්න එන උපාසකයෙක් හිටියා. මේ උපාසකයා මාස දෙක තුනක් ආවේ නැහැ. ඊට පස්සේ ආවම බුදුන් වහන්සේව මොකද ආවේ නැත්තේ? එතකොට යා කිව්වා මම විවාහ වුණානේ. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා ඉතින් හොඳයිනේ. දාන ටිකකුත් ඔයාගෙන එන්න තිබුණා ජෝඩුවටම. ඒ පාර කියනවා නෑ මේ මගේ නෝනා ආපු දවසේ ඉඳලා නිදි. ඇඳේමයි අතන ගාය මෙතන ගාය. ඉතින් යාට හරි අමාරුයි. මං තමයි ඉතින් උයන්නේ පිහන්නේ ඔක්කොම කරන්නේ මම. දැන් බුදුන් වහන්සේනේ උපදේශනේ. දැන් අපි කතා වුණානේ සුදුස්සෙකුටනේ කියන්න ඕන අපේ හැමදෙරනේ. මේ මනුස්සයා වෙන කාටවත් කිව්වේ නෑ. බුදුන් වහන්සේ ටිකක් කල්පනා කරලා උපාසකයා දිහා බැලුවා. උඹට ගිය ආත්මේ හම්බ වෙච්ච ගෑණිමයි හම්බ වෙලා තියෙන්නේ. මොනවා මේ ගෑණිමද මට ගිය ආත්මෙත් හිටියේ. ඔව්. ඒ කියන්නේ ඒ ආත්මෙත් මේ වගේම නිදාගන්න වැඩ නොකර හිටියද මගේ ඒ ගෑණිත්? එහෙමයි. හැබැයි එතකොට මම තවුසේ.
ඔබ ගොවියෙක් බැවිල්ලා මට ඕකම කිව්වා. මම එදා උපදේශයක් දුන්න ගිය ආත්මේ. මොකද්ද මට ගිය ආත්මේ දුන්න උපදේශය? මම කිව්වා හීන් කෝට්ටක් කඩාගෙන ඔය නිදාගෙන ඉන්න ගෑණි ළඟට ගිහිල්ලා යහපත් කොට දෙකක් වැඩි එපා දෙකක් මෙහෙම ගහලා කියන්න බෝ මං ගෙනාවේ මේ ඇඳේ නිදි කරවන්න නෙවෙයි. අපි සහයෝගයෙන් උයාගෙන බෙදාගෙන කාලා ජීවත් වෙන්න. කියලා බුදුන් වහන්සේ හැරිලා බලනවා මේ මිනිහා දිහා. මිනිහා නැහැ. බුදුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ ජනේලේ ඇරලා බලනකොට ජේතවනාරාමේ වැටෙන්න පොල්ලක් ගලවගෙන අරු දුවනවා. බුදුන් වහන්සේ මන්දස්මිතකින් බලාගෙන ඉන්න. බුදුන් වහන්සේ කිව්වේ නැහැ ගහන්න කියලා. බුදුන් වහන්සේගේ ගියාත්මේ උපදේශනේ. අර මනුස්සයා දැනගත්තා මේක ටිකක් මුරුදුභාවයෙන් ගෑණි නිදිනම් උයා දීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒකට කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක අද උපදේශනවලදී ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ඔන්න අතනක මහත්තයා ගෑනුන්ට තඩි බාන්න කිව්වා. ආදී වශයෙන්. නෑ එහෙම නෙවෙයි. අද ගහන්න ඕන නෑ. අද ඈත් සමග කතා කරන්න පුළුවන්. මොකද අද ගැහැණු මෝඩ නෑනේ හසන්ත. අද ගැහැණු අපේ සමාජයේ ඉහළම ශේස්ත්‍රයේ ආධිපත්‍ය දරනවා හැම රැකියා ශේස්ත්‍රයකම. එහෙනම් ඕන දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. සම ප්‍රඥානේ. හැම විටම නෙමෙයි සමහර විට දෑවැද්දත් ගිනි ගොඩක් තමයි නේ. ගිනි ගොඩක්. අපේ මහාචාර්යතුමා. ඔව් මම දැන් ඒක දෑවැද්ද ගැන කතා කරන්නත් හොඳයි. මොකද හුඟක් අය තාමේ ලපටි චින්තනයේ තියෙනවා. හැම වෙලේ මතක් කර කර අහනවා ඔයා දෑවැද්ද ගෙනාවත් කීයක් ගෙනාවද. දැන් මේ ප්‍රශ්නය ඊට පස්සේ හදවත් වල තදින් වදිනවා. වැදුනම මේ ප්‍රශ්නේ මිදෙන්න බෑ. ඒ කියන්නේ මේ වගේ චූටි වචන තියෙනවා හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. අර බුදුහාමර එකතරක දේශනා කරලා තියෙනවා මම යුද්ධයට ගිය ඇතෙක් වගේ කියලා. ඒකේ යුද්ධයට ගිය ඇතෙක් කියලා කියන්නේ අර අහන්න ආගෝ සංගාමේ චාපාත වච්චන් සරන් කියලා කියන්නේ. ඒ කියන්නේ යුද්ධයට ගිය ඇතාට අන්දනවා බොඩි ආමර් එකක්. කියන්නේ වාහනේ 60ක්. එතකොට උඩ ඉඳලා ලෝදියක් කරත් ඊතල එව්වත් ඇතුළට වදින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි කෙනෙක් ජීවත් වෙන්න ඕන. කවුරු මොනවා ගෙනාවත් ඇතුළට ගන්න නැතුව ඉන්න ශක්තිය තියෙන්න ඕන. ඒතර බුදුහාමුදුරුවෝ අපි දේශනා කරලා තියෙන යුද්ධයට ගිය ඇතෙක් වගේ ඉන්න. කවුරු බැන්නත් කවුරු මොන පණිවිඩය ගෙවත් ඇතුළට ගන්න එපා. අර සොක්‍රටිස් ගෙත් අර තියනවානේ ප්‍රශ්න තුනක් කියලා මම නිතරම කියන්නේ. ඒ සොක්‍රටිස්ගේ හම්බෙන්න දවසක් යාළුවෙක් කෙනා. යාළුවෙක් කැලේකට මට ඔබ ගැන ඔය යාළුවෙක් කියපු කතන්දරයක් කියන්න තියෙනවා. සොක්‍රටිස් ප්‍රශ්න අහන එක්කනේ. සොක්‍රටිස් මට ප්‍රශ්න තුනක් අහන්න තියෙනවා. මේ ප්‍රශ්න තුන අහුවට පස්සේ කියන්න. පළවෙනි ප්‍රශ්නේ. දැන් ඔබ කියන්න යන දේ 100%ක්ම ෂුවර්ද? නෑ ෂුවර්ම නෑ මම අහලා තියෙනවා. දෙවෙනි එක. ඔබ කියන්න යන දේ මට වැඩක් තියෙනවා. ඔබටත් වැඩක් නෑ එච්චර. ඔබ කියන්නේ දේ ඔබට වැඩක්. මටත් වැඩක් නෑ. ඒක ඔබටත් වැඩක් නැත්තම් මටත් වැඩක් නැත්තම් ෂුවරුත් නැත්තම් අපි කතා නොකරමු කියලා. දැන් ඒකෙන් දැන් ඕන කෙනෙක් අහන්නව මම කිව්ව දෙයක් ඔය තුන අහුවනම් හරි. ඔය හුඟක් ගිනි එන්නේ ෂුවරුත් නැති තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති දේවල් කියලා. ඒකද අපි අතුලට නොග ඉන්න ශක්තිමත් වෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි මේ දරුවන්ට උගන්වන්න ඕනේ මේ ධනාත්මක පෞරුෂයක් ගොඩනගා ගන්න කොහොමද? සුභවාදී චින්තනයක් ඇති කරන. මේ අසුභවාදී චින්තනයත් එක්ක තමයි ඍණාත්මක චින්තනයත් එක්ක තමයි මේ සේරම ඊතල ඇතුලට යන්නේ. මේ ඊතල ඇතුලට යන්නේ නැති වෙන්න අපි ආවරණයක් දාන්න ඉගැන්නුවොත් අර ඉස්ස දැන්ගෙන මේ අස්ත්‍යාර්ථය කියන්නේ ඒ කියන්නේ ඇත්ත නැත නැහැ බෑ කියන්න උගන්වන්න ඕනේ. තමන් වැරද්දයකට එන්නේ නැහැ කියන්නේ. අකමැති නම් එන්න බෑ කියන්න උගන්වන්න ඕනේ. අන්න එහෙම ඉගැන්නුවොත් එයාට හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ පෞරුෂයක් ගොඩනගත්තට පස්සේ ඔය ගින්දර නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒකද කවුරු ගිනි මරවන්න උත්සාහ කරත් ඇතුළට ගන්න එක තමයි ප්‍රශ්නේ. ඇතුළට නොගර ඉන්න උගන්වන්න පුළුවන්. ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ සමාජයේ අවුලක් වෙන්නේ නැහැ. ඒක මොන පවුලක වුණත් සාර්ථක පවුලක් කරන්න පුළුවන්. නැන්දම්මා ලේලි හබය ගැනත් දෑවැදි ප්‍රශ්නය ගැනත් කතා කළා. බොහෝ විට gedara ගින්දර පසුබිමේ තියෙන ප්‍රධාන සාධක දෙකක්නේ. තමයි දෑවැද්ද පිළිබඳ ප්‍රශ්නේ මහත්යට ස්වාම්පුරුෂයට අදාළත් නැහැ. එයා මොනවා ගෙනාවද ඒ මොකද්ද? තමයි ගණන් හදලා ගණන් ඉලව බලලා හරියට මේ ටික ආවද කියලා බලන්න වෙනම කට්ටිය ඉන්නවා. තක්සේරු කරු. හරිනේ. බලේලා තක්සේරු කරු ඇවිල්ලා අර ලියපු අර ඔප්පුව කොහෙද දුවේ අර කොහෙද පුතේ අර ටික ආවද අර පෙට්ටිය මොනවද කියලා බලලා ගණන් හදලා දෙන්න කට්ටිය ඉන්නවා. අන්න ඒ හරහා ඇති වෙන ප්‍රශ්න මහා ගිනි ජාලාවල් බවට පත් වෙලා අන්තිමට වටපිටත් ගිනි ගන්න තත්ත්වයට ඇති වෙන හැටි අපි කියන්නේ පුංචි දේවල් වෙන්න පුළුවන්. හැබැයි ලොකු ප්‍රශ්න බවට පත් වෙනවා. නිෂා ගෝකුල. ඔව් ඇත්තටම විශේෂයෙන් මේක කවුරුත් හදලා
දෙනකම් බලාගෙන ඉන්න නැතුව තමන් විසින් මේ වෙනසට භාජනය වෙනවා නම් හොඳයි. ඔකේ අර ඉන්දියානු මේ චිත්‍රපටයකුත් තියෙනවා. පොඩි මේ පාරක හරස් වෙලා ගහක් වැටිලා මේ පොලිසියෙන්ද මේ ආචාර්ය මහාචාර්යවරුද දේශපාලන අධිකාරියද මහා දැවැන්ත මිනිස්සු වැඩිහිටියෝ බස්වල හැමෝම ඉන්නවා කවුරු හරි මේ ගහ පාරෙන් අයින් කරනකම්. මේ වාහනයක හිටපු පොඩි දරුවෙක් අවුරුදු 6ක විතර ඇවිල්ලා මේ ගහ තල්ලු කරන්න තියා හිතන්නවත් බෑ මහා රූක්ෂ ගහ පාර මත වැටිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අර වැඩිහිටි සමාජය ඇවිල්ලා මේ ගහ උස්සලා අයින් කරන්න තල්ලු කරන්න බැරි ගහ. ඒ ආරම්භක ශක්තිය තියෙන කෙනෙක් සමාජයකට ඉන්න ඕනේ. ඒ ආරම්භක ශක්තිය තියෙන කෙනා පවුල තුල තමන් කර ගැනීම ඉතාම වැදගත්. ඒ කියන්නේ කවුරු හරි හදලා දෙනකන් අපි හරි කැමතිනේ මේ රට කවුරු හරි හදලා දෙනකන් අපිට ජීවත් වෙන්න. අපිට කරන්න තියෙන ටික අපිට කරන්න බැරිද? අපිට පොඩි දේවල් කරන්න පුළුවන්. දැන් අපේ හාමුදුරුවෝ කිව්වා CD එකක් හදලා බස් එකේ යනකොට දෙනවා. මේ ඒ වගේම මට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුණා. මේ කීයද මේ ඩ්‍රයිවර් මහත්තයා ඔය CD මේ කැසට් එක කීයද කියලා අහපම 100යි කියලා. මට ඕක ආසයි දෙන්නකෝ 200ක්ම දෙන්නම් කියලා 200 දීලා අරගෙන එතනම පටි ඇදලා කුඩු කරලා දාලා අවරගණී ගීත තියෙන CD එකක් බස් එක තිබිලා කැසට් එක. ඒ වාගේ Tamanට මේ විරෝධය දක්වන්න එහෙම නැත්නම් ඒ කියන්නේ ස්ට්‍රයික් කරන්න ඒ දේවල් නෙමෙයි. Tamanට පුළුවන් සීමාව තුල Tamanට ඒ පෞරුෂය තුල මේ සමාජය බේරගන්න. ඉස්සර තිබුණනේ කොට ඇඳුමක් ඇඳලා පන්සලට ගියොත් අනවශ්‍ය විදිහට ඒකට කියන්න වැඩි හිටියෙක් ගමේ හිටියා. අද එහෙම කියන්න පෞරුෂයක් ඇති අයත් නැහැ. ඒක නිසා Taman එහෙම කෙනා වෙන්නේ කොහොමද කියන එක මේ යම් කිසි ආත්මාභිමානයක් හැමෝටම ඇති වෙනවා. gedara gini නිවනවා වාගේම තව 3 දෙනෙක්ගේ ගිනි නිවන්න මම එක තප්පර ගානක් අරගෙන එක උදාහරණයක් කියන්න කැමතියි. ජයතිලක කියලා අපේ රියදුරු මහත්මයෙක් කතාවක් කිව්වා. එයාට සිද්ධ වෙච්ච එකක්. හයිවේ එකේ එනකොට ඉන්ධන ඉවර වෙලා වාහනේ නතර වෙලා පාරා ඉන්නේ. එතකොට වෙන තරුණ ජෝඩුවක් ඇවිල්ලා ඒ තරුණ මහත්මයා අහලා තියෙනවා මොකද ප්‍රශ්නේ කියලා. ඉතින් මෙයා කීවට පස්සේ එයාගෙන් ඉන්ධන දෙන්න හදනකොට ඒකත් කරගන්න බැරුව විනාඩි 10ක් ඉන්න උතනම මං එන්නම් කියලා මෙයා ගිහිල්ලා ඉන්ධන ගෙනල්ලා මේ වාහනේට දීලා තියෙනවා කෑන් එක. ඊට පස්සේ මෙයා එකට සල්ලි දෙන්න ගිහින් සල්ලි එපා මහත්තයෝ මොකුත් එපා ඉස්සුති කරන්නත් එපා. ඔයාට වගේ කරදරයක් වුණාම එයාට උදව් කරන්න මං යනවා කියලා ගිහින්. එහෙම මිනිස්සු ඉන්න රටක් මේක. තාම එහෙමයි ඉන්නවා. ඒක නිසා අනිකාගේ දුක වේදනාව හඳුනන කෙනෙක් වෙන්න තමන්ගේ ගෙදර සද්ද පහක්වත් අර කලින් කිව්වා වගේ වියදම් වෙන්නේ නැති මේ සොඳුරුභාවය ඇති කරගන්න සරල ජීවිතය ඇතුලේ තමයි ඒ සැබෑ සතුට තියෙන්නේ. හොඳයි. පූජ්‍යපාද පොල්පිටි මොග්ගල්ලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමතියි. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රත්නායක හේරත් මහත්මයාට, ඒ වගේම මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ මහත්මයාට, අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මයාට අපේ ගෞරවය පුද කරන්නට කැමතියි. නැවතත් දොරමඩලාවෙන් හමුතුරු සමගන්න ඔබ හැමතායිකෝ.